ඊළඟට අපේ එඩියුකේෂන් කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නේ තියෙන්නේ එඩියුකේෂන් සිස්ටම් එකේ. දැන් සරලම කතන්දරයක් ගත්තම චක්කරේ පාඩම් කරන උඹලා පොඩි කාලේ. හරිද? දෙවරක් දෙක හතරයි එහෙම පාඩම් කරනවානේ. දෙවරක් තුන හයයි කිය. ඔය චක්කරේ කොතෙන්ද දුවනුනේ? එහෙනම් සාමාන්‍යයෙන් අධ්‍යාපනයෙන් කරන්න ඕනේ ළමයා ප්‍රායෝගික ලෝකෙට මොනවා කිරීමද? හුරු කිරීමනේ. මම දැන් උඹලගෙන් ඇහුවොත් 23 අරක් 5 කීයද කියලා උඹලා මොකද කරන්නේ? ඒක ලේසි කියපම්. 23.5 කීයද? 23.5 18න් වැඩි කරාම කීයද දානවා? මොකද කරන්නේ? Lost. අරක ලේසියිනේ. 23.5 18න් වැඩි කරාම කීයද දානවා? මොකද කරන්නේ? මගෙන් කවුරු හරි මම මොකද කරන්නේ? බලෙන් කවුරු යනවා 23.5 18න් වැඩි කරාම කීයද කියලා. මොකද කරන්නේ? උඹලා මනෝමෙන් ගණන් කරනවා අත රක් ගාලා ෆෝන් එක අරගෙන කැල් එක ගහලා ගන්නවා. ඇයින්නේ? කැල් එක හදලා තින්නේ. කැල් එක හැදුවේ 963 that is 1199 6 656 into 4 ගණන් චක්කරේ පාඩම් කරන එක මතක ඉන්න එක අමාරු නිසා ඕක නිකන් එන වදයක් නිසා හරිද? දේශියෙන් ගණන් හදන්න තමයි මොකක් හැදුවේද? කැල් එක හැදුවේ. ඉතින් කැල් එක අපරාධනේ මම හදලා තියෙන චක්කරේ පාඩම් කරනවන මුලින් ඉඳන්. ප්‍රායෝගික ලෝකේ උඹලා අපි කරන්නේ ගණන් ටිකක් එකතු කරන්න අඩු කරන්න ඕන වෙනකොට මොකක් කරන එකද කරන්නේ? කැල් එකක් අරගෙන ගහනවා නම් ඉස්කෝලෙන් කරන්න ඕනේ බං චක්කරේ පාඩම් කරන එකද කැල් එක පාවිච්චි කරන හැටි කියලා දෙන එක. ඉස්කෝලේ කරන්න ඕනේ මොකද්ද? අනිත් රටවල දිනු වෙන්නේ ඒකනේ. උන්ගේ රටවල මොකක් මේවා කරන්නේ නැද්ද? චක්කරේ කඩපාඩම් කරන්නේ උන්ගේ රටේ කැල් එක පාවිච්චි කරන හැටි කියලා දෙනවා. හරිද? එක වසරේ ඉඳන් පොඩි කාට කියලා දෙනවා. මේ කැල් එකේ මේ ගාන ගන්න මෙහෙම. හරිද? ਉਹ ප්‍රායෝගික ලෝකෙට හුරු කරාම ඌ එතනින් යාට එනවා. අපේ රටේ මොකද කරන්නේ? තාමත් මොකද කරන්නේ? චක්කරේ පාඩම් කරනවා. කරන්න ඕනේ චක්කරේ පාඩම් කරන එක නෙවෙයි. ප්‍රායෝගික ලෝකයේ ඇතුළේ අපි කරන්නේ මොකක් නැද්ද? කැල් එකෙන් නම් ගණන් ටික හදන්නේ ප්‍රායෝගික ලෝකයේ වෙන දෙයකට අපි මොනවා කළ යුතුද? හුරු කළ යුතුයි. අපේ এডুকেෂන් සිස්ටම් එකේ එතන ඉඳන්ම තියෙන්නේ මොකක්ද? අවුලක් තියෙන්නේ. පැහැදිලිනේ? ඒ කියන්නේ අපි කරන්නේ අනවශ්‍ය දෙයක් බොරුවට පුරුදු කර දඟලනවා. ඒක නෙවෙයි මොකද්ද? අවශ්‍ය කාරණා.